ආයුබෝවන්. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මීඩියා විත් YS YouTube channel app එක. ඉතින් අද මම ඔබහමේ ගෙත්තම් කරන්න යන්නේ ඊටමත් අර්ථවත් වූ කාලෝචිත මාතෘකාවක් පිළිබඳ. ඒ තමයි අපේ ජන කවියෝ. මේ රටේ උපන් ජන කවියන් කවුරුද කියලා අපට හිතන්න වෙනවා. එමෙම ජන කවි නිර්මාණ වුණේ ඇයි? ඇත්තෙන්ම එදා ගැමියන් ජීවත් වුණේ පිටිසරබද පළාත්වල. සමහර වෙලාවට ඔවුන් ඉතා වෙහෙස මහන්සි වෙලයි යමක් හරි හම්බ කරගත්තේ. අද වගේ යාන වාහන යන්ත්‍ර සූත්‍රය දා තිබුණේ නෑ. ඒ වගේම ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පැත්තනි ජනමාධ්‍ය දා තිබුණෙත් නෑ. ඒ නිසා ගමේ ජීවත් වුණු ලොකු කුඩා කවුරුත් අදහස් සුවමාරු කරගත්තේ කවියෙන්. කවිය හරියට අවියක් වගේ කියලාත් කියමනක් තියෙනවනේ. ඉතින් හැම කෙනෙකුටම නිර්මාණ ශක්තියක් තිබුණ ඒ කාලේ. හැම කෙනෙකුටම කවියක් දෙකක් හිතලා මතලා තාලයට ගායනා කරන්න පුළුවන්කමක් තිබුණා ඒ කාලේ. ඉතින් අපේ සිංහල ජන කවි මොන තරම් තියෙනවද කියලා බලන්න. ඒ හැම කවියක්ම ගායනා කළේ කුමක් හෝ තේරුමක් ඇතිව. ජීවිතය හරිම කටුකයි. ඒ අවස්ථාවේ දුක වේදනාව නැති කරගන්න හදවතින් උපන් කවියක් තාලයට ගායනා කළා. ඒ තමයි ජන කවිය කියලා අපි හඳුන්වන්නේ. අපේ අත්තල මුත්තලෙදා වැඩි වශයෙන් කළේ හේන් ගොවිතැන. එය පහසු රැකියාවක් නෙමෙයි. විශාල වනාන්තර මැද තමයි හේනක් කොටා ගත්තේ. ඒ හේන පාලු කරන්නේ වන සතුන්. උන්ගෙන් හේන බේරා ගන්න හරිම අමාරුයි. ගෙදර ඇවිත් ගහක් උඩ පැලපතක් හදාගත්තා. හවස් වරුවේ හේනට එන ගොවියා රැන් නිදි නොලබා හේන රැක ගැනීම අනිවාර්ය කටයුත්තක් වෙලා තිබුණේ කාලේ. ඒ නිසා තාලයට පැල් කවි කිව්වා. මේ බලන්න මේ පැල් කවිය මොනතරම් හැඟීම්බරද කියලා. ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ දුක් දෙන අලියතුන් පන්නා හරින්නේ රැක්මෙන දෙවියනේ වෙලබත් බුදින්නේ දුප්පත් කබ නිසයි මම පැල් රකින්නේ. කවිය හරිම අහිංසකයි. එමෙම බොරුකාරයෙන් නෙවෙයි. ඇත්ත ඇති සැටින් කීම ජන කවියාගේ විශේෂ ලක්ෂණයක්. මේ ගොවියා පැල් රකින්නේ දුප්පත්කම නිසායි කියලා කියනවා. ඒට කවුරුන් නිඳා කළේ නැහැ. හරි. අපේ ජන කවියේ තවත් පැතිකඩක් විතර දැන් යමු වෙනු. එක්තරා කාලෙක එක අම්මා කෙනෙක් දරුවන් හදාගත්තා. ඒ දරුවෝ ලොකු මහත් වුණාම අම්මා අසරණ වුණා. දවසක් අම්මා කුස පුරවා ගැනීමට පුතාගේ ගෙදරට ගියා. එහිදී පුතා වීපතක් මැනලා දුන්නා. ඒ දුටු අම්මාගේ හදවතේ සියුම් චේතනාවක් හටගත් අයුරු ජන කවියා දුටුවේ මෙහෙමයි. බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙට මැනලා වීපතක් දුන්නයි මල්ලකට. ගන්ධ නොගන්ධෝ කියලා සිතුරි මට මැනලද පුතේ කිරි දුන්නේ මානුබට. බලන්න මේ ජන කවියේ තියෙන අපූර්වත්වය. එය හැඟින්බරු ආකල්ප තියෙනවා. වර්තමාන කවියන් නොදුටු පැති ජන කවියා දැකීම මහා පුදුම දෙයක්. දුක වේදනාව සොම්නස දුම්නස හැම අවස්ථාවකම ජන කවියක් කියාය සමනය කර ගැනීම එකල සිරිතක් වෙලා තිබ්බා. ස්වාභාවික සෞන්දර්යයට කවියා ඇලුම් කළා. ඔවුන් ගස්වල නිකරුණේ විනාශ කරේ නැහැ. මතු පරම්පරාවට බාර දෙන්නේ ඒවා ආරක්ෂා කරා. පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ඔවුන් අපට කියා දුන්නා. කැලණි ගගසබඩ තමයි කැලණි රජමහා විහාරය තියෙන්නේ. ඔබත් මමත් දන්න දෙයක් තමයි ඒ විහාරයට කවුරුත් මල් නෙලාගෙන පූජාවට යනවා. ඔවුන් ඔරුවෙකින් මල් නෙලනවා. එහෙම වුණත් මල්ගස විනාශ කරන්න දෙන්නේ නැහැ. ඒ මල් වලටත් ගස් වලටත් කවිය ආදරය කරා. එය කවියක නඟල තියෙනවා මෙහෙම. අන්න මල්ලේ අරනාමල නෙලාවරෙන් අත්ත බිදෙයි පය බුරුලෙම් තබාවරෙන් කැලණිගගේ ඔරු යනවා බලාවරෙන් සාදුකාර දී ඔරුවක නැගීවරෙන්. කැලණි වන්දනාවට නාමල් කරන්න ගගට ගියා. අත්ත විනාශ කරන්න එපා කියලා ජන කවියා කීවේමයි. මෙයින් සහෝදරවරුනේ පැහැදිලි වන්නේ කුමක්ද? ජන කවියා පරිසරයට ආදරය කළ බව නේද? අප ජන කවියන් මතු පිට අදහස පමණක් නෙවේ කවියෙන් ප්‍රකාශ කළේ. බෞද්ධ ජන ජීවිතයත් ඔවුන් එය තුලින් ප්‍රකාශ කළා. ඔවුන් දන්නවා මේ ජීවිතය අස්ථීර බව, කවදා හෝ විනාශ වෙන බව. මේ ආත්මය හරියට తాවකාලික අම්බලමක් වගේ. එයින් තවත් තැනකට යන්න අනිවාර්යෙන් සිදු වෙනවා. ඒ හැඟුම්බර සංකල්පනාව අපේ හදවත් වලට ලංකරු අයුරුයි මේ. අම්බලමේ පිනා පිනා වලංකදක් ගෙනාගෙන ඒක බිදපු ගොනා ඒකට මට හිනා. සරල වචන මාලාවක් එකතු කරගෙන කුමක්ද මේ කියලා තින්නේ?
අම්බලම තමයි අපේ මේ ශරීරය. ඒක විනාශ කරන්න නම් තණ්හාව ආශාව නැති කරන්න ඕනේ. එවිට අපට hina වෙන්න පුළුවන් කියලයි ඔහු කියන්නේ. බලන්න සහෝදරරුනි මේ ජන කවියන්ගේ ඒ රචනා කරපු ජන කවියේ තියෙන සුවිශේෂීත්වය. සහෝදරවරුනි මාද කතා කළේ අපේ සිංහල ජන කවියන් පිළිබඳයි. නූතන කවි දහස් ගණනක් ලියුණම් ජන කවියේ වටිනාකම කවදාවත් අඩුවන්නේ නැහැ. ඒට හේතුව වශයෙන් මම දකින්නේ එහි නිර්වච්‍ය බවයි. ඒ නිසා ජන කවි කීපයක් ඔයගොල්ලොත් කටපාඩම් කරලා තාලයට ගායනා කරලා බලන්න. එවිටත් ඔබටත් ඒ රසය විඳින්න පුළුවන්. මේ ජන කවිය ආරක්ෂා කරගන්න ඒක අනාගත පරපුරට දායාද කරන්න යනුවෙන් පවසමින් මගේ කතනයට විරාමයක් තබන්නම්. දේශවයිය මොකල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.